හොඳ අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔගේ ආදරණීය යාළු සියලුම දෙනාට එක්ස්පර්ට් ඔප්ෂන් සම්බන්ධයෙන් තවත් රියල් account trading වීඩියෝ එකක් අදත් මම ඔයාලට අරන් ආවිල්ලා තිනවා. අද වීඩියෝ එකෙදිත් අපිට හැමදාම වරදින විදිය ලොස් වෙන විදිය ලොස් වෙලා ඔයා එක රිකවර් කරන්න ගිහිල්ලා ඔයාගේ account එක 0 වෙන හැටි අද වීඩියෝ එකේදී විශේෂයෙන්ම ඔයාලට මම පෙන්වන්න ලෑස්තිලා ඉන්නවා. හොඳයි වීඩියෝට යන්න කලින් ඔයාලට මුලින්ම මම මතක් කරනවා ඔයාලා මේ වැඩේ කරනවා නම් අනිවාර්යෙන්ම මේ දේ හරියට කරන්න ඕන. ඒක නිසා මම ඔයාලට මුලින්ම පැහැදිලි කරලා ඉන්නවා කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියලා. ඔයාලට කරන්න තියෙන පළවෙනි දේ තමයි මගේ channel එකට එන එක. channel එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් channel එකේ තියෙනවා playlist කියලා තැන. හරිනේ. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට playlist කියලා තියෙනවා. ඔයාලා එතන එකපාරක් ටච් කරන්න ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් export option කියලා මෙන්න මේ විදිහට playlist එකක් තියෙනවා. මෙතන එකපාරක් ටච් කරන්න ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම දැනට මේ platform එක සම්බන්ධයෙන් අපේ සියලුම වීඩියෝ මෙතන අන්තර්ගතයි. account එක හදන තැන ඉඳන් account එක කොහොමද verify කරන්න, සල්ලි කොහොමද මේකට දාන්නේ, සල්ලි කොහොමද ඔයාලා අතට ගන්න, ඒ වගේ මේක එක් ඉන්ඩිකේටර් පිළිබඳ වෙන වෙන වීඩියෝ අරන් ආවිල්ලා තිනවා. මේ වීඩියෝ ටික අනිවාර්යයෙන් පුළුවන් ඉඳන් පිළිවෙලට බලන්න. එහෙම බලලා අවබෝධයක් අරගෙන මේවට සම්බන්ධ වෙන්න. එහෙම නැතුව ආපු ගමන් මේක ට්‍රේඩ් කරන්න ගිහිල්ලා මේ තියෙන සල්ලි ටික නැති කරගන්න එපා. ඒක අනිවාර්යයෙන්ම ඔයාලා හොඳට මතක තියාගන්න ඕන. මේ වීඩියෝ අතරින් මම එක වීඩියෝ එකක් කරනවා කොහොමද ඔයාගෙන මේක ගෙන්මක් විවෘත කරගන්න කියලා. මෙන්න මේ වීඩියෝ එක මේ වීඩියෝ ලින්ක් මම පහලින් දාලා තියෙන වීඩියෝ එක ඕපන් කරන්න. වීඩියෝ එක ඕපන් කළාම වීඩියෝ එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එක වලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. export option original app download link කියලා මම link එකක් දාලා තිනවා. ඉතින් ඔයාලගේ ඕනෑම device එකකින් මේ link එක උඩ ටච් කරලා original app එක මේක හොයාගන්න පුළුවන්. හරිනේ. විවාජ app වලට අහුවෙන්නේ නැතුව original app එක මෙතෙන්ද හොයාගන්න play store එකට ගිහිල්ලා. right. ඒ වගේම මතක් කරනවා ඔයාලා අපේ channel වලට අලුත් යාළුවෝ නම් channel එක subscribe කරලා bell icon එකත් all කියන option එකට දාලා තියන්න. ඒ මොනොත් අපි දාන වීඩියෝ වලට දිනපතා බලන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. right. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හොඳයි. පළවෙනි ඕඩර් එකට 6ක මුදලක් මම දාලා ලෑස්ති කරන් ඉන්නවා. එහම euro USD OTC කියන කරන්සි එක තමයි මම ඉන්නේ. රුපියල් 1860ක බැලන්ස් එකක් තියෙන වගේම තප්පර 30කට මම තියාගෙන ඉන්නේ. දැන් මම මේ ට්‍රේඩ් කරන දවස ඉරිදා දවසක්. සාමාන්‍යයෙන් මම මේ වීඩියෝ කරන්නේ ඔයාලට හොඳ නැති දේවල් කියලා දෙන්නත් එක්ක. ඉරිදා සාමාන්‍යයෙන් අපි ට්‍රේඩ් කරන්නේ නැහැ. හරියට මාකට් වහිලා තියෙන්නේ euro USD coin එකක් නැහැ. මේ OTC කියන්නේ වෙනම වේගවත් coin එකක්. මේක අපි සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරනවා අඩුයි. ඒක නිසා මුලින්ම ඔයාලා කරන වැරද්ද තමයි අනවශ්‍ය දවස්වල ට්‍රේඩ් කරන්න එන එක. ඔන්න පළවෙනි දේ. දැන් මමත් ඇවිල්ලා තියෙන්නේ දැන් මම මෙතන වලට ආදර්ශයක් කරලා පෙන්නනවා කොහොමද අපිට වර්ධින්නේ කියලා. ඒක නිසා අනිවාර්ය වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. කොරක් දෙනෙක් වීඩියෝ ස්කිප් කර බලන පස්සේ කමෙන්ට් වලින් ප්‍රශ්න අහනවා. ඒකට උත්තර අපි මේකෙදි කතා කරනවා. ඒව අහන්නේ නැහැ, ස්කිප් කර බලනවා. ඉතින් එහෙම කරන්න එපා. ඉගෙන ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ දේ බලන්න. මේ දේ ඉගෙන ගන්න, මේ දේ පස්සෙන් ගිහිල්ලා හොඳට මේක අවබෝධයක් ලබා ගන්න. right. ඔයාලා කරන පළවෙනි වැරද්ද තමයි මේ හරි coin එක තෝරගන්න නැති එක. හරිද? මේ coin එක තෝරගන්න හිමින් යන coin එක. slow එක යන වෙලාවක් බලන්න. සමහර coin වේගවත් යන වෙලාවල් තියෙන, සමහර ඒවා slow එක යන වෙලාවක් තියෙන. ඒ වගේ තැනක් හොයාගන්න. ඊළඟ කාරණේ තමයි ආපු ගමන් ට්‍රේඩ් එක දාන්න යන්න එපා. හරිනේ. දැන් මේ වගේ තැනකදී මාකට් එක අප් වෙනවා ඩවුන් වෙනවා අපිට හරියට තීරණයකට යන්න අමාරුයි. මාකට් එකට මොකද වෙන්නේ කියලා මම මේ හරියට ඔයාලට ඕඩර් එකක් දාලා පෙන්නන්නම්. ප්‍රොෆිට් කරන්න පුළුවන් වේද කියලා බලමු. දැන් මාකට් එක උඩට ගියා. දැන් ටිකක් ඩවුන් වුණා. ටිකක් ඩවුන් වුණා. ඔයාලට බලා ගන්න පුළුවන්. right. දැන් මාකට් එක ආයෙ අප් වෙනවා වගේ පේන ඔයාලට බලා ගන්න. මම මේ හරියදී මගේ රෝ 6 මාකට් එකට දානවා වෙන මේ විදිහට. right. රෝ 6ක මම ඕඩර් එකක් දාලා තියෙන මාකට් එකට බලන්න දාපු ගමන් වෙන දේ මෙතෙන්දී අපිට එක තීරණයක් නෑ. ලයින් එක කැපුවම අපේ හිතුවේ ඩවුන් වෙයි කියලා. නමුත් අපි හරියට මේ දේ බලන්න ඕන. හරිනේ. හරියට බලන්න ඕන. දැන් බලන්න මෙතන මොකද්ද වෙන්නේ කියලා. මම රියල් සල්ලිත් එක තමයි මේ සෙල්ලම කරන්නේ. ඔයාලට මේක අවබෝධයක් ලබා දෙන්න අවශ්‍ය නිසා. හරිනේ. right. බලන්න ඒක අපි මෙන්න මේ විදිහට ලොස් වෙන පැත්තට තමයි ඒක ගියේ. ප්‍රොෆිට් කරන්න බැරි වුණා. ඒකට හේතුව තමයි අනවශ්‍ය තැනකින් තමයි එන්ට්‍රි එක ගත්තේ. මේ වගේ වෙලාවකදී ඔයාලා කරන අනිත් වැරද්ද තමයි ඔයාගේ කැපිටල් එක මෙන්න මේ විදිහට වැඩි කරලා ඕඩර්ස් දාන්න යනවා. දැන් මම මෙතන වලට දාලා පෙන්නන්න. ඒක හිතුමතේ ඔහොම ඕඩර්ස් දාන්න යනවා. මම හිතුමතේ නෙවෙයි දාන්නේ. මම යම් කිසි අවබෝධයක් ඇතුව මෙතන දාන්නේ. දැන් ඊළඟට තියෙන බැලන්ස් එකත් හදලා මේ විදිහට පුල් බැලන්ස් එකම දානවා. ඒක ඩොලර් දෙකත් ඔන්න විදිහට දානවා. ඔයාලා කරන අනිත් වැරද්ද තමයි ඔන්න ඔහොම account එක ඔස් වෙනකම්ම මුළු කැපිටල් එකම දාලා ලොස් වෙච්ච එක හොයන්න යනවා. අත්දැකීමක් තියෙන නිසා මම මෙතන මේ ට්‍රේඩ් දෙක දැම්මේ මගේ රියල් බැලන්ස් එකේ.
නමුත් ඔයාලා මේ දේ කරන්න එපා. මේ දේ කරාම account එක 0 වෙලා යන එක තමයි වෙන්නේ. දැන් මෙතන ගැටලුවක් නැහැ මම දන්න ඉස්සරහට අනිවාර්යෙන් මාකට් එක අප් වෙන්න ඕන. දැන් ඔයාලා මේ දේ කරන්න එපා. එහෙම වුණොත් මොකද වෙන්නේ? මේක ප්‍රොෆිට් කරගත්ත ඊළඟත් අනිවාර්යෙන් ප්‍රොෆිට් වෙයි. ගොඩක් උඩට මාකට් එක ගිහිල්ලා තියෙන්නේ. රයිට්. දැන් ඔයාලා ඕක කරාන account එක දැන් 0 වෙලානේ. හරිනේ. account එක 0 වෙලා. ඒ වගේ වෙලාවදී ඔයාලා කරන්න තව රෝ ටිකක් අරගෙන ආයි දාලා ඕකම කරනවා. ඉතින් ඔය විදිහට මේක කරන්න අමාරුයි. පැහැදිලිනේ? දැන් මම ඔයාලට තවත් ප්‍රොෆිට් එකක් ඉස්සරහට අරන් පෙන්නන්න බලාපොරොත්තු වෙනවා. තවත් ඕඩර් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒක මම ඔයාලට හරියම තැන්දී අරන් පෙන්නන්න. පැහැදිලිනේ? හරියම තැන්දී මම මේක ඔයාලට ඕඩර් එක දාලා පෙන්නන්නම්. හරියම විදිහට. රයිට්. මෙතන මතක තියාගන්න ඕන කාරණේ තමයි මේක ආපු ගමන් ට්‍රේඩ් ටට්ටක් ගාලා දාන්න යන්න එපා. දවසට එක ඕඩර් එකේ දාන්න. හරිනේ? ඒ දාන එක අනිවාර්යෙන්ම ප්‍රොෆිට් කරන්න බලාගෙන දාන්න ඕන. අනවශ්‍යතාව මගහැරලා ප්‍රොෆිට් කරන්න බලාගෙනම දාන්න ඕන. දැන් කලින් මම ලොස් වෙච්ච හැටි ඔයාලට පැහැදිලි කරන්නම්. ඔයාලත් මේ වැරද්ද කරනවා. මේක කරන්න ලෑස්ති වෙන්න එපා. එහෙම වුණොත් ඔයාලට මේ ගමනක් හදාගෙන යන්න අමාරු වෙන්නේ. මෙතන බලන්න මාකට් එක. මේ වගේ තැන්වලදී අපි අනිවාර්යෙන්ම ඕඩර්ස් දාන එක වැලකිලා ඉන්න ඕන. මොකද මාකට් එක මොන පැත්තට හැරෙනවද කියලා තීරණයක් නැහැ. අපිට කලබලෙන්නේ. ටක් ගාලා ආපු ගමන් මේකට සල්ලි දාන කලබල. ඒක නිසා ටට්ටක් ගාලා දාලා account එක ලොස් කරගන්නවා. එහෙම වුණාට පස්සේ ඉතින් මයින්ඩ් එක තමයි ඔයාලට මෙතන වැදගත්ම දේ. මයින්ඩ් එක අවුල් කරගන්න එපා. දවසට එක ඕඩර් එකක් දාන්න. ඒ දාන එක ඔයාලට හොඳ බැලන්ස් එකකින් දාන්න. ඒ කියන්නේ හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් තියාගන්න. ඩොලර් ගානක් තියාගෙන ඒකෙන් ප්‍රොෆිට් එකක් දවසට ගන්න. ඒ විදිහට මේක කරන්න. නැතුව මේක කරන්න යන්න එපා. පැහැදිලිද? රයිට්. තවත් හොඳ අවස්ථාවක් ආවට පස්සේ මම ඔයාලට මේ රෝ දෙකක් මාකට් එකට දාලා පෙන්නන්නම්. රයිට්. ප්‍රධානම කාරණය තමයි අද ලොස් වෙන්න මේ දවස්වල අපි ට්‍රේඩ් කරන්න ඉරිසිර සුරාද හරියට ඒ දවස් මග අරින්න ඕන. ඒ වගේම කලබල වෙන්නත් එපා. ඔන්න කරුණු කාරණාම තමයි ඔයාලා ලොස් වෙලා යන්නේ. පැහැදිලි? දැන් බලන්න මාකට් එක ඩවුන් වෙලා මාකට් එක අප් එකට එන්න පටන් ගන්නවා. පැහැදිලි? පල්ලෙහෙන් බලන්න MACD ඉන්ඩිකේටර් එකේ. මම මේ ඉන්ඩිකේටර් දෙක පිළිබඳව ඉහළින් තියෙන බෝලිංග් බෑන්ඩ් ඉන්ඩිකේටර් එක සහ MACD ඉන්ඩිකේටර් එක පිළිබඳව ඔයාලට වීඩියෝ අරන් ආවිලා තියෙන කලින් බලන්න පහළින් තියෙන MACD ඉන්ඩිකේටර් එකේ කොළ පාට කැන්ඩල් ඇදිරව මම මේ හරියදී මගේ සල්ලි දානවා තව චුට්ටකින්. රයිට්. මම මේ හරියදී මගේ සල්ලි දානවා මාකට් එකට. මම හිතන මාකට් එක ඉදිරියේදී අපේ කියලා. රයිට්. මොටෝ දෙක මාකට් එකට දැම්මා. දාන්න හේතුව තමයි ඔයාලට බලා ගන්න පුළුවන් පහළින් තියෙන MACD එහෙම නැත්නම් MACD කියන ඉන්ඩිකේටර් එකේ ඇදට කැටල් කොළ පාටයි. ඒ වගේ මධ්‍ය රේඛාව කැපින් එන බෝලිංග් බෑන්ඩ් එකේ මාකට් එක ඉස්සරහට මෙන්න මෙතෙන්දී යනවා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ තැන්වල තමයි අපි සාමාන්‍ය ඕඩර්ස් වලට යන්නේ. කිසිම රිස්ක් එකක් නැහැ. හරිනේ? කිසිම රිස්ක් එකක් නැහැ. ඔය වගේ තැනකදී ඕඩර් එකකට ගියොත් අර කලින් වගේ දක්බක් ගාලා හේතුවක් නැතුව තැනක් නැතුව එහෙම ඕඩර්ස් වලට යන්න එපා. ඔයාලට පැහැදිලිවම බලා ගන්න පුළුවන්. අපි ඒක ප්‍රොෆිට් කරගත්ත ඒක කිසිම රිස්ක් එකක් නැහැ. අවදානමක් නැහැ. අපි හිතුව පැත්තටම මාකට් එක ගමන් කරා. පැහැදිලිද? සරලවම මේක තමයි උනේ. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ ක්‍රමය තමයි ඔයාලට දිගින් දිගටම කියලා දෙන්නේ. මේ MACD ඉන්ඩිකේටර් එක සහ බෝලිංග් බෑන්ඩ් ඉන්ඩිකේටර් දෙකේ සිග්නල් එක දෙකම කියන අප් වෙනවා කියලා. ඉහළින් තියෙන බෝලිංග් බෑන්ඩ් එකේ මැද රේඛාව නිල් පාට රේඛාව කපාගෙන මාකට් එක ඉහළට යනවා. ඒත් එක්කම MACD ඉන්ඩිකේටර් එකෙත් කොළ පාට කැන්ඩල් හැදෙනවා. ඔය දෙකෙන් තමයි අපි තීරණය ගන්න. මේක හැමදාම එක එක දේවල් හොයන්න එහෙම ඕනේ. ඔයාලා දාන්න එක දේද ඒ දේ පස්සෙන් ගිහලා ප්‍රොෆිට් එකක් ගන්න. හරිනේ? ඒක නිකන් වැඩි කරගෙන එහෙම වැඩි අවුල් කරගන්න එපා. දැන් මෙතෙන්දි බලන්න අපිට අර කලින් සිග්නල් දෙකම ලැබෙන්නේ නැහැ. ප්‍රශ්නයක්. පැහැදිලිද? උඩින් ලැබෙන්නේ නැහැ. බෝලිංග් බෑන්ඩ් එකේ ලැබෙන්නේ නැහැ. MACD ඉන්ඩිකේටර් එකේ අපේ සිග්නල් යන්නේ අප් වෙනවද ඩවුන් වෙනවද කියලා. කැන්ඩල් පල්ලෙහා පැත්තට යන්නේ. රයිට්. තොන්න ඔය විදිහට ඔයාලට පුළුවන් මේකේ ඕඩර්ස් වලට ගිහලා ප්‍රොෆිට් එකක් ගන්න. හරියම තැන්දු වලදී විතරයි අපි ඕඩර්ස් වලට යන්න ඕන. හරිනේ? මෙන්න මේ විදිහට හොඳට මේ ක්‍රමය අල්ලගන්න. මේ MACD ඉන්ඩිකේටර් එකේ සහ බෝලිංග් බෑන්ඩ් ඉන්ඩිකේටර් දෙකෙන් සිග්නල් එක ගන්න විදිය. ඇදිලා ඕක ඩවුන් වෙන පැත්තටත් ඔහොමයි. අතු පාට කැන්ඩල් පල්ලෙහාට හැදෙනවා පඩිපෙළි වගේ. දැන් මෙන්න මෙතන අපිට හොඳ එන්ට්‍රි එකක් ගන්න පුළුවන් තැනක් තිබිලා තියෙනවා. අපි දැන් ප්‍රමාදයි. ඒක නිසා දැන් මොනම හේතු කරාත් මම තවත් ඕඩර්ස් වලට යන්නේ නැහැ. ඔයාලත් මේ වගේ තැන්වලදී ඕඩර්ස් වලට යන්න එපා පරක් වුණාට පස්සේ. ඇදිලා දැන් මේක ඩවුන් එකට එනවා අපිට ඕඩර් එකක්
දාගන්න තිබුණ කලින් සිග්නල් එක ලැබිලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊලින් තියෙන බෝලින් බෑන්ඩ් ඉන්ඩිකේටර් එකේ මැද රේඛාව කපාගෙන මාකට් එක පල්ලෙහාට මෙන්න මෙතන එනවා. ඒත් එක්ක අපිට මෙන්න විදිහට පල්ලෙහාට රතු පාට කනලා තියෙන පල්ලෙහාට බැහැගෙන යනවා. ඒ කියන්නේ මාකට් ඉදිරියට ඩවුන් වෙනවා කියලා. එතෙන්ද අපිට එන්ට්‍රි එකට අරගෙන තිබ්බනම් අනිවාර්යයෙන්ම තවත් ප්‍රොෆිට් එකක් ගන්න තිබුණා. රයිට් වීඩියෝ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් අලුත් වීඩියෝ එකක හැමෝම හැමෝටම තෙරුවන් සරණයි.